ආයිබෝන් කියලා පිළිගන්නවා Health Tips YouTube channel එකට. අද වීඩියෝවෙන් කතා කරන්නේ gastritis. එහෙම නැත්නම් gastroesophageal reflux disease කියන වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන නිරෝගී තත්ත්වය සම්බන්ධයෙන්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ගලනාලයේ පළ කිලවර තියෙනවා වැසුම් පෙත්තක් බඳු පිණ්ඩකයක්. ඉතින් මේ lower esophageal sphincter එකේ ක්‍රියාකාරීත්වය නිසා මේ ආමාශයක ද්‍රව්‍ය ආපසු ගැලීම වළක්වනවා. ඉතින් මේ ගලනාලයේ උරස් කුහරය හරහා වෙලා ඇවිල්ලා මේ උදර කුහරයට ඇතුළු වන්නේ ඩයෆ්‍රම් එහෙම නැත්නම් මහා ප්‍රාචීරයේ වම් හා දකුණු පේශි කොටස් දෙක අතරින්. ඒ නිසා මෙහි ඇතිවන දුර්වලතාවය නිසා මේ පිණ්ඩකයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා එම පේශි කොටස් දෙක අතර ඉඩකඩ තුලින් ආමාශයේ කොටසක් ගලනාලයේ උරස් කුහරයට ඇතුළු වීමක් සිද්ධ වෙනවා. මේ අපි හයිඩස් හර්නියා කියලා නමින් හඳුන්වනවා. මෙහිදී ව්‍යුහාත්මකව මේ පිණ්ඩකයේ අදාළ ස්ථානයේ ඉහළට ගියාම එහි ක්‍රියාකාරීත්වය අඩපණ වීමක් සිද්ධ වෙනවා. මේක තමයි රිෆ්ලක්ස් කියලා කියන්නේ. ඉතින් GERD එහෙම නැත්නම් GERD gastroesophageal reflux disease සඳහා හේතු මොනවද කියලා බැලුවොත් ගර්භණී භාවය මේට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ස්ථූල භාවය, ඒ වගේම දුම්පානය, මේ හයිඩස් හර්නියා කියන තත්ත්වය, ඒ වගේම සමහර ඖෂධ වර්ග, මානසික ආතතිය මේ දේවල් මේ රෝග තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. කොහොමද මේ රෝග ලක්ෂණ අඳුනගන්නේ? ඉතින් ඔයාට ඔය හරි උගුර දැවිල්ලක් ඇති වෙනවා නම් ඉතින් ගොඩක්ම වෙලාවට කෑමෙන් පස්සේ නැවෙන විට නිදා ගන්න විට තමයි මේ ඇති වෙන්නේ. ඒ වගේම උගුරට නිකන් වාතය ඇඹුල් රස වගේ එනවා. හුස්ම ගැනීමේ අපහසුාවක්, රාත්‍රියේදී නිින්දේදී කැස්සක් ඇතිවීමත්, ගිරීමේ අපහසුාවක්, හිසරුදා වමනේ වගේ දේවලුත් මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරුන් විසින් භාවිතා කරනවා මේ එන්ඩොස්කෝපි පරීක්ෂණය. ඒ වගේම ගලනාලයේ කෙළවර තියෙන වෙනස්කම් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගලනාලයේ පීඩනය සහ ආම්ලිකතාවය මැනීම වගේ දේවලුත් මෙහිදී සිද්ධ කරනවා. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රම ගත්තාම වඩාත්ම සුදුසු ප්‍රතිකාරය තමයි ආමාශයේ තියෙන ආම්ලිකතාවය අඩු කරන ඖෂධ වර්ග නැත්නම් ආපසු ගැලීම අඩු කරන ඖෂධ වර්ග ලබා දීම. ඒ වගේම සමහර විට මෙහිදී ලැබොරස්කෝපි හරි ඕපන් සර්ජරි විදියට ශල්‍ය කර්මත් සිද්ධ කරන අවස්ථා තියෙනවා. ඉතින් මේක බලක්ව ගන්න ඔයාලට පහසු දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ස්ථූල භාවය අඩු කර ගැනීම, ධූමපානය කරනවා නම් මද්යසාර ගන්න ඕනේ. ඒවෙන් වැළකීම, ඊළඟ අධික මේද සහිත ආහාර ගැනීමෙන් වැළකීම, ඒ වගේම කෑම කා විගසම නිදා ගැනීමෙන් වැළකීම, ඇඟට හිර ඇඳුම් වැළකීම සහ මානසික ආතතිය අඩු කර ගැනීම ගොඩක් වෙලාවට වැදගත්. ඉතින් මේ තත්ත්වයන් තවදුරටත් වර්ධනය වුණොත් සමහර වෙලාවට ගලනාලයේ කෙළවර තුවාල ඇති වෙලා මේව පිළිකා තත්ත්වයන් වලට පවා පරිවර්තනය වෙන්න පුළුවන්. මම හිතනවා මේ GERD එහෙම නැත්නම් GERD කියන රෝග තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ඔයා ලබා ගන්න ඇති කියලා. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.